Beri bara kare tiang. Pregnancy test. Siri baru kumne ke devi odi. Enggak. මෙන්න මේ හතු జాතියක් ලු. ඒ කොලයක් වගේ තියෙන හත්තද? මේ හත්ත වටේ මේ. අඬ ඇවටාර් නේද? උඩ ගහලා නම් තියෙනවා ඔබේ පීසරන් පමණක් තබා යන්න කියලා. පෙරුවන් සරණයි කියලා පළවෙනි පොතේ දැම්මා. මොකෙන්න? අපි අද යන්නේ මොකේද? අපි අද යනවා ඈ රෝඩ් ක්ලීනර්. ඔව් මම මතක් කරන් හිටියේ මං එතකොට බීච් ක්ලීනර්. අපිට වෙල්ලමුල්ලි ගල් තිබ්බා. එතකොට බීච් ක්ලීනර් නේ අයියෝ නෑ මොකද්ද? රෝඩ් ක්ලීනර් නෑ. ගල් ක්ලීනර්. ඔව් මේ වෙනවද දන්නේ නෑ බා. කමන්නේ අපි යමු. තාම කළුවරයි තාම වෙලාව 6යි. අපි යන්න යන්නේ ඇතුගට. උදේ පාන්දර හම්බුණා යාළුවෝ ටික. 5:45ට එනවා කිව්වා මිනිස්සු. අපිට එන්න ගිහුව මිනිස්සු නේ බං එළියට වයින්කොට 6:00මාරයි වෙලා. අයියා නම් කොහොමද? අපි යන්නේ කැම්පස් එක ඉස්සරහින්. ත්‍රී වීල් එකක් ඉන්නවා ත්‍රී වීල් එකක් තා. මොකද කරන්නේ? ඇත්ත කාද? අපි දැන් ඉන්නේ කුලියාපිටියේ කුරුණෑගලට යන ගම. කුලියාපිටියේ කුරුණෑගල බස් එකෙන් ඉන්නේ. ප්‍රථම වරට අතගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ. දැන් මම මෙතන ෆොටෝ එකක් ගැව්වොත් එහෙම ඉතයි දන්නේ මම අද තමයි ආවේ කියලා. අපි පටන් ගන්න යන්නේ වැඩි. නෙල්ලි දෝසි කාලා තියෙනවා. Konuat bedan පුහුණුව ලබා දීපන්. පෙරුවන් සරණයි කියලා පළවෙනි පොතේ දැම්මා. ආරම්භය කොහමද? ආරම්භයම වෙන්න සෝචනීය. නැත්තම් පිස්සු වගේද? කොහොම නැත්තම් පිස්සු වගේ. Beri bara kare tiang. පල්ලෙහා ලේයර් එක ඉවරයි. yes
yes yes පොඩි hiking part එකක් තියෙනවා. දැන් අපි යනවා උඩ කුරුණෑගල. ඇතු ගල කන්ද තවම පඩි 200යි මූණ පෙන්වන්න බෑ. හොඳට ඉන්නවා. මම විතර හොඳට මහන්සි ආවස්. ඔව්. කිසි මහන්සි යන්න. අන්න අර කුරුණෑගල බීච් එක තමයි ක්ලීන් අප් කරනවා කිව්වේ දැන්. ආවේ. නෑ බං කොහෙද මේ? ඇතු ගල. ඇතු ගලට ආවේ. හති. හති. උඩ හති නෑ. හති. අන්න අතර පෙරහැරක් යනවා. පෙන්නේ. යයි. අපි වැහැගෙන එන්නේ. සන්දීප. බෝතල් පිස්සු. නගර සභාවෙන් එනවා. නගර සභාවේ පසින්දු. නගර සභාවේ සන්දීප්. කුණු ඉන්ස්පෙක්ටර්. උගේ ෂර්ට් එක මේ කුණු ඉන්ස්පෙක්ටර්. ඒ කිලවට මේ පාට නේද? මේ ගෙදර ගෘහමූලිකය කවුද? මේ ගෙදර කක්කුසියක් තියෙනවා. මේ මොන කක්කුසිද මාත්‍ය නෑ බෑ. බැද්දලා හයියෙන් පාත් වුණා. අවුරුදු මේ කන්ද උඩ පොන. ඒකනේ මං අර අතන බුදු පිළිම වේනවා. ආක බලාගෙන බොනවද? මැද්දෙනකොට පොඩි පාරක් තිබ්බා. එතන අස්ස කට්ටියක් වන්දනා කරනවා. අපි ඉතින් යනවා එතන. රැස්සක් සෙට් වුණා මගදී. කට්ටිය මග තියෙනවත් එක දොරගෙන යනවා. උඩ ගහලා නම් තියෙනවා ඔබේ පිටරන් පමණක් තබා යන්න කියලා. මට වැස්සක් නම් එනවා. යමන්. නෝරෙලිය වගේද? උණා තෙමි ජොකුලෙක් වගේ. මට ඒක සුවඳයි. රස වුණාට සෙම තොපි මා මරන්න. ඔයලා කනවයි. ඔහලා අපි කන්නයි හදන්නේ. අපි ලබා ගන්නා පෝෂණ ඉගෙනීමට උපකාරයක් අවශ්‍ය දරුවෙකුට අත්වලක් ලබා දෙනවලු. මේ පැත්තෙන් තියෙනවා ගොඩක් පොඩි කොළ කෑලි හැමතැනම තියෙනවා. බීම කොළ මොකද්ද? ප්‍රෙග්නන්සි ටෙස්ට්. අතු කොළ ප්‍රෙග්නන්සි ටෙස්ට්. I love Sri Lanka, but කොහේ බ්‍රාන්ච් එකක්ද දන්නේ? but බත් මොකක්ද? but ඉතින් බලපන් දාලා තියෙන තැන පොස්ට් එකට බොනවා. කයිය නම් කොහොමද? මේ ළමයි ඉතින් මේ දාගෙන ජරා වැදලා ප්‍රැක්ටිස් කරන කවදා හරි ගෙවල් දොරවල් වල වැඩ කරන්නේ ඉතින් මේ. කවදා හරි ගෙවල් දොරවල් වල වැඩ කරන්නේ මම මේ දාගෙන මහන්සි වෙන්නේ. අනේ පව් අපේ වැඩ කරන්නේ යන්නේ නිකන්. ඒ ඉතින් කුණු ගොඩක් බං. මම යන්න ඕනම තැන. යාළුවෙක් ඉන්නවා. එයා තමයි කුණු ඉන්ස්පෙක්ටර් මේ පැත්තේ. හොයන්න වෙන්නේ. මොකද්ද? පරිසරයේ සුරකීමේ කියලා හඳුනන ගහලා තියෙනවා. පරිසරයේ සුරකීමේ කියලා දායකයෙක් ඒ මේ කොහොමද දාන්නේ? කතා කරලා වැඩක් නැහැ ඉතින්.
පිස්සු වගේ බෝතල් දෙකක් පිස්සු වගේද? ඒක නෑද හිතම ඉදලා දින් හැමතැනම. ලොකෝ නෑනේ මම. සුට්ටක් එක්කනේ. ඔව්. සංදීප. සංදීප? නෑ නම නෑ. මෙන්න මොකද්ද මේ කරන්නේ අයියෝ? මේ වගේ සත්තු ඉන්න දැනන්න එපා ඉතින් මේ. පවණි නම් බරටම රැස් කරගෙන යනවා. ලහිරුත් රැස් කරගෙන එනවා. සිරිපැරකුම්. මෙතනින් තමයි පල්ලෙහාට දේවිය ටික දැම්මේ. සිරිපැරකුම් එකේ. සිරිපැරකුම් එකේ දේවිය ටික. මෙතනින්ද දැම්මේ? ඔව්. මෙතෙන්ද මෙට්ට ටිකක් දාලා දැම්මේ. කවුද අහනවා? ඔව් ඒ දවස්වල වැල් තිබ්බ උතන. ඔය බොරුලු බලහංගෝ ඉතින් බොරුලු. පත්තිනි කුමාර. අරයාගේ කියන. දෙවෙනි පිසිල් වගේ මේ ඒ වට්ටන්නේ එහා පැත්තේ. මොකද්ද? මොකක් පෙන්වන්නද කතා කරන්නේ? මේ හතු జాතිය. සිරාවට? ඔව්. අර දැල වගේ තියෙන එක? නෑ. මෙන්න මේ හතු జాතියක්ලු. ඒ කොලයක් වගේ තියෙන හත්තද? මේ හත්ත වටේ මේ. අවුඩ ඇවටාර් නේද? මේ වගේ වීඩියෝ දැකලා තියෙනවා නිකන් ෂෝට් වල වගේ. නිකන් හත්ත පිපෙනවා. ඒක කෙලින් ගත්තා. අවුඩි බෝතල් තියෙන බෝතල. කුඩේ. මරු වැල. මෙතන නගින්න පුළුවන්ද? මේ කැඩුණොත් ඔයාලට ඔලුවට නෑ. මම මෙතන. ඔබ ඔතන, මල් ඔතන, මම රතන. මාපිලා. මොනවද ගෙලිම ස්ප්‍රයිට් තියෙනවා
ඔරෙන්ජ් රස් තියෙනවා. EGB තියෙනවා. ක්‍රීම් සෝඩා තියෙනවා. කො පේන්නේ නැහැ මේ කමන්නේ බඩු තියෙනවා. වෙලාව කීයද බං? දැන් වෙලාව 1:10යි. දැන් අපි මේ බැස යන අවසාන හෝරාව ගත කරන්නේ. නැවත පල්ලෙහාට යනවා. අපවිත්‍ර නෙකරමු ජලමූලාශ්‍ර. අපවිත්‍ර නෙකරමු නෙකරමු. දැන් නම් කුණු දැක්කම පිස්සු වගේ.